හෙලෝ ගයිස් කොහොමද කට්ටියට අපි අද යන්න මාරවිල කුරුස පල්ලියට. ඉතින් වීඩියෝ එකත් එක දිගටම රැඳිලා ඉන්න. අපි යමු මාරවිල කුරුස පල්ලියට. ඉතින් ගයිස් අපි යනකොට යන්න ගත්තේ නාරම්මල පැත්තෙන් කුලියපිටිය හරහා මාරවිලට. ඉතින් අපි කෙලින්ම ගියේ හලාවතට ගිහිල්ලා හලාවත හරහා කුරුස පල්ලියට ආවා. ඒ කියන්නේ බීච් සයිඩ් එක දිගේ. ඉතින් ගයිස් අපි දැන් ඉන්නේ බීච් සයිඩ් එක කිට්ටුව. ඉතින් මෙතනින් කෙලින්ම ගිහිල්ලා ඉස්සරහින් බීච් සයිඩ් එකට වැටෙන්න තියෙන්නේ. ඉස්සරහින් යන්නේ අපිත් එක්ක ආපු අනිත් කපල් එක. ඉතින් අපි සාමාන්‍යයෙන් අර වෙනදට යන්නේ කෙලින්ම මාරවිලට ගිහිල්ලා කෙලින්ම කුරුසපල්ලියට තමයි. ඉතින් අද වෙනසකටත් එක්ක තමයි බීච් සයිඩ් එක දිගේ ආවේ. එහෙනම් වීඩියෝ එකත් එක දිගටම ඉන්න. බලමු ඉස්සරහට අපි. ඉතින් අපි දැන් ආවිල්ලා තියෙන්නේ හලාවත බීච් සයිඩ් එකට. ඉතින් මෙතන ඉඳලා ඉස්සරහට කෙලින්ම යන්න තියෙන්නේ කුරුස පල්ලිය ගාවට. අපිට ඒ හරිය වීඩියෝ හරියටම ගන්න බැරි වුණා. මේ හරිය බීච් සයිඩ් එක පේනවා. එහෙනම් බලමු වීඩියෝ එක.
ගයිස් දැන් බීච් සයිඩ් එක ඉවරයි. අපි ඉස්සරහට කුරුසපල්ලියෙන් තමයි හම්බ වෙන්නේ. එහෙනම් වීඩියෝ එකත් එක්ක ඉන්න. අපි බලමු ඒ ටිකත්. ඉතිං මේ තියෙන්නේ මාරවිල කුරුසපල්ලිය කියන ස්ථානය. ඉතිං හරිම ලස්සන තැනක්. අපි ගියපු දවසේ අද සෙනඟ ගොඩාක් හිටියා. ඉතිං ඔයාලත් ඇවිල්ලා යන්න හස්කන් තියෙන චර්ච් එකක්. එහෙනම් ඇවිල්ලා යන්න නිදහස් වෙලාවක. ඉතිං මේ තියෙන්නේ මාරවිල බීච් එක. චර්ච් එකෙන් චුට්ටක් ඉස්සරහට එනකොට මෙතන තියෙන්නේ පට්ටම ලස්සන තැනක්. අපි ගියපු දවසේ පට්ට හුලං ඔය ඈත පේන ඔය ගල් පීලිය වගේ තියෙන එතනින් වතුර දාන්නේ නැහැ වෙනදට. අද වතුර දානවා පට්ට හුලඟ වැඩි. ඔයගොල්ලොත් ඉතින් ෆ්‍රී වෙලාවක ඇවිල්ලා යන්න මාරම ලස්සන තැනක්. එන්න අනිවාර්යෙන්ම.